අයිබෝවන් සිංහල ලංකා රිවිව් YouTube channel එකට ඔයගොල්ලොන්ව අදත් අපි සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි ඔයගොල්ලොන්ට අරගෙන ආවිල්ලා තියෙන වෙනස්ම විදිහේ කතාවක්. කතාව මෙහෙමයි. මැදි වයසේ පසුවන ගෑනු කෙනෙක් ඉන්නවා. ඉතින් මේ ගෑනු කෙනා එයාගේ සැමියාගේ අතින් කිසිම තෘප්තියක් ලබන්නේ නැහැ. ඉතින් මේ ගෑනු කෙනා එයාගේ ලිංගික ආශාවල් ඉෂ්ට කරගන්න තරුණ පොඩි කොල්ලෙක් එක්ක අනියම් සම්බන්ධයක් පවත්වනවා. ඉතින් මේ සම්බන්ධය මේගොල්ලොට කොච්චර කාලයක් කරගෙන යන්න පුළුවන් වෙයිද, මේ තරුණයාගේ අවසානය කෙබඳු වේද? ඉතින් මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න නම් අපිට මේ ෆිල්ම් එකේ රිවිව් එක සම්පූර්ණයෙන්ම බලන්න වෙනවා. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපි යම් මූවි එකේ රිවිව් එකට. ෆිල්ම් එකේ ස්ටාර්ටින් සීන් එකේදීම අපේ කතාවේ ප්‍රධාන චරිතයක් වන ඩැනිව පෙන්නනවා. ඩැනි කියන්නේ ටිකක් හොඳ පුරුදු තියෙන කෙනෙක් නන් නෙමෙයි. මේ වෙලාවේදී වුණත් ඩැනිගේ පස්සෙන් පොලිසියෙන් පන්නන ගමන් එන්නේ. ඉතින් ඩැනි ෂේප් එකේ එතන තියෙන මාළු කඩේකට රිංගනවා. ඉතින් මේ මාළු කඩේ අයිති වෙලා තියෙන්නේ ලිලි කියන මැදිවියේ පසුවන ගෑනු කෙනෙක්ටයි එයාගේ හස්බන්ඩ් බොබීටයි. ඉතින් ලිලි මෙතනදී දකිනවා මේ ඩැනි මොකක් හරි කලබලයකින් තමයි ඉන්නේ කියලා, ප්‍රශ්නයක ඉන්නේ කියලා. නමුත් ඩැනි මෙතනදී අඟවන්නේ නැහැ එයා ප්‍රශ්නයක ඉන්නේ කියලා. එයා ටිකක් වෙලා එතන ඉඳලා යන්න හදනකොට එයා දකිනවා එළියේ තවත් පොලිස් කාරයෙක් කැරකි ඉන්නවා. ඉතින් ඩැනි මෙතනදී එයාට ටිකක් අසනීපයි වගේ රඟපානවා. ඊට පස්සේ ලිලි තීරණය කරනවා මෙයාට කෑමක් දෙන්න. කොහොම හරි මෙයාට ගෙදර එක්කන් ගිහිල්ලා කෑමක් ලෑස්ති කරලා දෙනකොට ඒගොල්ලෝ දැනගන්නවා මේ ඩැනීට කාත් කවුරුවත් නැති අනාථයෙක් කියලා. මොකද එයාගේ අම්මා පොඩි කාලෙදිම නැති වුණා කියලා ඩැනි මෙතනදී කියනවා. ඉතින් මේ ලිලි සහ එයාගේ හස්බන්ඩ් තීරණය කරනවා ඒගොල්ලෝ මාළු කඩේ වැඩට මෙන්න මේ කොල්ලව නතර කරගන්න. ටික දවසක් ඔය විදියට ගත වෙනවා. බොබි දකිනවා මේ ඩැනි ගෙදර වැඩ එහෙමත් හොඳට කරනවා. ඉතින් බොබීටත් දැන් ඩැනි ගැන හරි සතුටුයි. දවසක් කොහොම හරි ඩැනි වොෂ් එකක් දාගෙන නිදාගන්න හදනකොට මෙතනට එනවා ලිලි සහ බොබි දෙන්නම. ඊට පස්සේ බොබි කියනවා එයාට නිදාගන්න යන්න ඕනි කියලා. ඉතින් ලිලි මෙතනදී කියනවා හරි ඔයන් නිදාගන්න, මම තව චුට්ටක් වෙලා ඉඳලා නිදාගන්නම් කියලා. ලිලි සහ ඩැනි යනවා ටීවී බලන්න. ඉතින් මේ දෙන්න ටීවී බලමින් එදාර හොඳට විනෝද වෙනවා. ඉතින් මේ වෙනකොට ඩැනිව එකයි යනවා බොබි විසින් ඒගොල්ලොන්ගේ මාළු කපන කඩේටත්. ඉතින් ඩැනි මේ වෙනකොට හරිම අවධානයෙන් මේ වැඩ ටිකත් ඉගෙන ගන්නවා. කොහොම හරි එදා හවස කඩේ වැඩ කරලා ඇවිල්ලා බොබි නිදා ගන්නවා. නිදා ගන්න අතරතුරේදී ඩැනි යනවා වොෂ් එකක් දාගෙන ඉන්න. ඉතින් මේ වොෂ් එක දාගෙන එනකොට ලිලි ඉන්නවා ඩැනිගේ රූම් එකට වෙලා. ඇත්තටම මේ තරුණ කොල්ලගේ ඇඟ දැකලා ලිලිට මේ වෙද්දි ආශාවක් ඇති වෙලා නැතුවාම නෙමෙයි. ලිලි මෙතනදී බොබීගේ පරණ ෂර්ට් එකක් අරගෙන ඩැනිට දෙනවා මේක ඇඳ ගන්න කියලා. ඉතින් ඒ වෙලාවේදී උනත් ලිලි හරිම කෑදර කමින් තමයි මේ ඩැනිගේ ඇඟ දිහා බලාගෙන ඉන්නේ. මේ වෙද්දි ලිලිටත් ඒ වගේම ඩැනිටත් දැන් මේ දෙන්න අතර තියෙන රාගික හැඟීම් පාලනය කරගන්න හරිම අමාරුයි. කොහොම වුණත් ඩැනිට මේ වෙනකොට රැයට නිින්ද යන්නේත් නැහැ මේ ලිලි ගැන කල්පනා වෙලා. දවසක් එයා මහරෑ දෙගොඩ යාමේ නැගිටලා යනවා කිචන් එකට නිින්ද යන්නේ නැති හින්දා මොන හරි කන්න හොයාගෙන. ඉතින් මේ වෙද්දි ලිලිත් මෙතනට එනවා. ලිලි අහනවා ඔයා මොකද මේ මහරෑ නැගිටගෙන කරන්න කියලා. ඉතින් ඩැනි කියනවා යාට නිින්ද යන්නේ නැහැ කියලා. ඉතින් ලිලි අහනවා මෙතනදී ඇයි ඔයාට නිින්ද යන්නේ නැති කියලා. ඉතින් ඩැනි තීරණය කරනවා මෙතනදී ඇත්තම කතාව කියන්න මේ ලිලිට දැන්වත්. ඉතින් ඩැනි මෙතනදී කියනවා මට ඔයා ගැන රාගික හැඟීමක් ඇති වෙලා තියෙන්නේ. ඒ හින්දා මට ඔයාව හැමතිස්සෙම මතක් වෙනවා කියලා. ඉතින් මේ වෙද්දි ලිලිටත් මේ ඩැනි ගැන ආශාවක් ඇති වෙලා නැතුව නෙමෙයිනේ. ඉතින් මේ දෙන්න ලිංගිකව එකතු වෙන්න තීරණය කරනවා. එදා ඉඳන් මේගොල්ලෝ ලිංගික සම්බන්ධයක්, අනියම් සම්බන්ධයක් පවත්වනවා මේ බොබීට හොරෙන්. ඉතින් ওই විදිහට මේ දෙන්නගේ අනියම් සම්බන්ධය මේ බොබීට හොරෙන් නියමයට මේගොල්ලෝ කාලයක් කරගෙන යනවා. ඉතින් බොබී නැති හැම වෙලාවකම මේ දෙන්න ලිංගිකව සතුටු වෙනවා. කොහොම හරි තවත් දවසක් මේ බොබී ගෙදර නැති වෙලාවක ලිලි සහ ඩැනි කාමරේ විනෝද වෙමින් ඉන්නවා. ඉතින් ගෙදරට එදා අමුත් එක්කෙනවා. මේ වෙන කවුරුවත් නෙමෙයි ලිලිගේ එකම පුතා. එයා කසාද බැඳලා එයාගේ වයිෆ් එක තමයි නිවාඩුවකට තමයි මේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී ඩැනි සහ ලිලි කාමරේ ඇඳ උඩ සතුටු වෙමින් හිටියේ. කොහොම වුණත් කාටවත් අහුවෙන්නේ නැති වෙන්න, කාටවත් සැක හිතෙන්නේ නැති වෙන්න ලිලි ගාන්ට බොරු කතාවක් ගොතලා ඒ කතාව හැමම ෂේප් කරගන්නවා. ඉතින් මේ ඩැනි මේ ගෙදර නතර වෙලා ඉන්නේ අර ලිලිගේ පුතා කලින් හිටපු කාමරේමයි. ඉතින්
ලිලිගේ පුතා අහනවා මේ කවුද කියලා. මෙතනදී ලිලි කියනවා මෙයාව තමා තාත්තාලුතෙන් වැඩට ගත්තේ මාළු කඩේ මාළු කපන්න, මෙයා මේ කාමරේ තමයි නතර වෙලා ඉන්නේ කියලා. නමුත් මේ ලිලිගේ පුතාට නම් ඩැනීව එච්චර අල්ලන්නේ නැහැ. පහුවෙන්ද මේ පවුලේ සියලු දෙනාම බෝට්ටු සවාරියකුත් යනවා. ඉතින් මේ බෝට්ටු සවාරියද ඩැනිත් එකතු වෙනවා. නමුත් මේ වෙද්දි ඩැනීගේ දිහා හරිම සැකෙන් තමයි මේ බොබීගේ පුතා බලාගෙන ඉන්නේ. කොහොම වුණත් එදා රෑ මේගොල්ලෝ ගෙදර ඇවිල්ලත් බාත්රූම් එකේ ලිංගිකව සතුටු වෙනවා මේ ඩැනී සහ ලිලි. දැන් මේගොල්ලොන්ට මේක නතර කරගන්නම බෑ. ඉතින් එදා බොබී කොහොම හරි රෑ නැගිටලා නිදිමතේම එනවා මුත්‍රා කරන්න මේ බාත්රූම් එක ඇතුළට. නමුත් මෙයා නිදිමතේ ඉන්න හින්දා ඔන්න මෙන්න තියලා මේගොල්ලෝ අහුවෙන්නේ නැතුව බේරෙනවා එදත් යන්තම්. දවසක් බොබී මාළු වගේක් දෙනවා මේ ඩැනීට ගිහිල්ලා දෙන්න ඒගොල්ලෝ පුතාට කියලා. ඉතින් මේ මාළු ටිකත් අරගෙන පුතාට දෙන්න ඒගොල්ලෝ ගෙදරට එනකොට පුතා ගෙදර නැති හින්දා එතන ඉන්නේ එයාගේ වයිෆ් ළමයාව නාවන ගමන්. කොහොම හරි මේ වයිෆ් මෙතනදී කියනවා මේ ඩැනීට මාළු ටික ඇතුලෙන් තියන්න කියලා. මාළු ටික ඇතුලෙන් තියලා යන්න හදනකොට ඩැනී අහනවා මොකක් හරි උදව්වක් ඕනේද කියලා. ඉතින් මේ පුතාගේ වයිෆ් කියනවා එහෙනම් ඔයාට පුළුවන් නම් මේ ළමයා බලා ගන්න මම ටිකක් උයා ගන්නකම් කියලා. ඉතින් නානකාම්බරේ හුඟක් විනෝදෙන් තමයි මේ ළමයා මේ ඩැනී එක්ක ඉන්නේ. ඉතින් ඒක දැකපු මේ බොබීගේ පුතාගේ වයිෆ්ටත් හරිම සතුටුයි. කොහොම හරි මෙතනට එක පාටම බොබීගේ පුතා කඩාපාත් වෙනවා. ඉතින් මේගොල්ලෝ බාත්රූම් එකේ ඉඳන් එළියට එනකොට බොබීගේ පුතාට සැක හිතෙනවා මේ ඩැනී ගැන. මේ දෙන්න අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලා. ඩැනීගෙන් මෙතනදී අහන ඔයා මොකද මෙහෙ කරන්න කියලා. ඉතින් එයාගේ වයිෆ් එක පාටම කියනවා නෑ ඔයාගේ තාත්තා මාළු වගේක් එවලා මේ මාළු ටික දෙන්න තමයි මෙයා ආවේ කියලා. කොහොම හරි ඩැනීව මෙතනදී ෂේප් කරනවා. ඉතින් එදා රෑ කොහොම හරි බොබී ලිලි එක්ක නිදාගෙන ඉන්න වෙලාවේදී ලිලිට දැන් මේ ඩැනී නැතුව ඉන්නම බෑ. එයා ගාවට යන්නම හිත. ඉතින් කොහොම හරි බොබී නිදාගෙන ඉන්න අතරතුරේදී ලිලි නැගිටලා යන්න හදනවා ඩැනීගේ රූම් එකට. ඉතින් මේ වෙද්දි එකපාරටම ඇහැරෙනවා මෙන්න මේ බොබී අහනවා ඔයා කොහෙද යන්නේ කියලා. ලිලි මෙතනදී කියනවා නෑ මම මේ ජනේලෙ පොඩ්ඩක් අරින්න රස්නේ හින්දා අරින්න නැගිට්ටේ කියලා ආපහු ඇඳෙන් ඇවිල්ලා හාන්සි වෙනවා. ඉතින් ඊට පස්සේ මේ දෙන්න ලිංගිකව ඇඳ උඩ සතුටු වෙනවා. කතාව ඉතුරු ටිකට යන්න කලින් යාළුවනේ පුංචි ඉල්ලීමක් තියෙනවා ඔයගොල්ලොන්ගෙන් කරන්න. අපේ channel එක තාම subscribe නොකරපු යාළුවෙක් නම් ඔයා දැන්ම subscribe කරන්න කියලා ඔයාට ආදරයෙන් මතක් කරනවා. ඉතින් ඊට පස්සේ සතියන්තයේදී මේගොල්ලෝ යනවා පාක් එකට මුළු පවුලේ හැමෝම විනෝද වෙන්න. මේ අතරතුරේදී බොබී කියනවා එයා විනෝද සවාරියක් සඳහා ගුවන් ටිකට් පත් 3ක් ගත්තයි කියලා. ඒක අරගෙන තියෙන්නේ බොබීටයි ලිලිටයි ඩැනීටයි. ඉතින් ඩැනීට මේ කතාව ඇහුවට පස්සේ හුඟක් සතුටු හිතෙනවා. ඉතින් මේ වෙලාවේදී ලිලිගේ කකුල පාග ඩැනී ලිලිට පොඩි ආතල් එකක් දෙන ගමන් තමයි ඉන්නේ. කොහොම වුණත් ලිලිත් මේකට විරුද්ධත්වයක් නැතුව එයත් කකුල දීගෙනම ඉන්නවා. මේ අතරතුරේදී ඩැනී එක පාටම නැගිටලා යනවා. නමුත් එයා කකුල පාගමින් සිටිනවා. එයාට දැනුණාට පස්සේ ලිලි මෙතනදී හොඳටම බය වෙනවා. ඉතින් මෙච්චර වෙලා එයාගේ කකුල පාගලා තියෙන්නේ ඩැනී නෙමෙයි එයාගේ පුතා. ලිලි මෙතනදී එකපාරටම නැගිටලා කනේ පාරකුත් ගහනවා එයාගේ පුතාට. ඊට පස්සේ ලිලිට තේරුම් යනවා මේ එයාගේ ඩැනීගේ අතර තියෙන සම්බන්ධය ගැන පුතා හැම දෙයක්ම දැනගෙන ඉන්නේ කියලා. ඉතින් මේ පණිවිඩය කියන්න ඩැනීව හම්බෙන්න එනවා ලිලි එයාගේ කාමරේට. ඇවිල්ලා ඩැනීට කියනවා එයාගේ පුතා හැම දෙයක්ම දන්නවා ඒ දෙන්නගේ අතර තියෙන සම්බන්ධය ගැන කියලා. කොහොම හරි පහුවෙන්දා උදේත් බොබී යවනවා මේ ඩැනීව මාළු දෙන්න කියලා එයාගේ පුතාගේ ගෙදරට. ගෙදරට යනකොට පුතාගේ වයිෆ් හොඳටම ගුටි කාලා හරිම දුකින් දොරකඩට වෙලා ඉන්නවා. ඉතින් ඩැනීට තේරුම් යනවා මේ බොබීගේ පුතා මේ ගෑනිට ගහලා තියෙන්නේ එයාගේ ගැන හිතලා. මොකද මේ බොබීගේ පුතා සැක කරනවා ඩැනීටයි එයාගේ වයිෆ්ටයි මොකක් හරි අනියම් සම්බන්ධයක් තියෙනවයි කියලා. ඉතින් ඩැනී මෙතනදී උදව් කරනවා මේ කෙල්ලට එයාගේ අම්මලා ගාවට යන්නත්. ඊට පස්සේ අපිට පෙන්නනවා බොබීගේ පුතා ගෙදර එනවා. එයා ගෙදර ආවට පස්සේ දැනගන්නවා එයාගේ වයිෆ් එයාව දාලා ගිහිල්ලා කියලා. ඉතින් මේ ප්‍රශ්නේදී එයාට හුඟක් කේන්ති යනවා. ඊට පස්සේ එයා තීරණය කරනවා එයාගේ තාත්තට මේ එයාගේ අම්මයි ඩැනීගේ අතර තියෙන සම්බන්ධය ගැන සියලුම දේවල් කියන්න. ඉතින් තාත්තට මේ විස්තරේ හැම දෙයක්ම කිව්වට පස්සේ තාත්තට හුඟක් කේන්ති යනවා. ඉතින් බොබී තීරණය කරනවා ඩැනීවයි එයාගේ වයිෆ් ලිලිවයි මරන්න. කොහොම හරි මෙතනදී මේගොල්ලෝ පොරබදිනකොට එකපාරටම බොබීට හાર્ට් ඇටැක් එකක් ඇවිල්ලා බොබී එතනදී මැරිලා යනවා. ඉතින් මේ වෙච්ච දේවල් ගැන කල්පනා කරලා ඩැනී හරිම දුකින් ඉන්නේ. මොකද ඩැනීට මතක් වෙනවා බොබී යාට කොච්චර ආදරෙන් සැලකුවද කියලා. ඉතින් මේ හැම වැරද්දකටම මුල එයා කියලාත් එයාට තේරුම් යනවා.
ඉතින් මේ වෙච්ච දේවල් ගැන කනස්සල්ලෙන් කල්පනා කර කර පාර ඇවිදයන් යනකොට ඩැනීට හම්බෙනවා බොබීගේ පුතාව. ඉතින් බොබීගේ පුතා ඉන්නේ හුඟක් කේන් තියෙන්නේ මේ ඩැනී එක්ක. එයා එතන තියෙන ආයුධයකින් මේ ඩැනීට ඇනලා ඩැනීව මරනවා. ඉතින් ඩැනී ටිකෙන් ටික එතනම පාරෙන් මැරිලා යනවා. ඉතින් ඔන්න ඔය විදියට අද අපි අරන් ආපු 1996 වර්ෂයේදී රිලීස් වෙච්ච කෝට් කියන මූවි එකේ රිවිව් එක අවසන් වෙනවා. මූවි එකේ රිවිව් එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඉස්සරහට මේ වගේ මූවි රිවිව් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයගොල්ලන්ට ආදරයෙන් මතක් කරනවා.